ඔස්ට්‍රේලියාවට ස්ටුඩන්ට් කෙනෙක් හැටියට ඇවිල්ලා තව ඕගොල්ලෝ ජීවිතේ ඕගොල්ලෝගේ ණය වෙයිද? දැන් මම ඕගොල්ලෝ ටිප්ස් 7ක් දෙන්නම් ඕගොල්ලෝ ණය නැතුව ජීවිතේ හදාගන්න. දැන් ගොඩක් කට්ටියගේ ප්‍රශ්නයක් තමයි ඔස්ට්‍රේලියාවට ආවට පස්සේ දැන් ඕගොල්ලෝ ජීවිතේ හදාගන්න එන්නේ. හදාගන්න ආවට පස්සේ දැන් මේක හරි ඉන්වෙස්ට්මන්ට් එකක්ද මම මේ කරන්නේ? ඔස්ට්‍රේලියාවට එන එක හරි වැඩක්ද? මම තව ණය වෙයිද මගේ ජීවිතේ? because ණය කියන එක වැරදියට ගියොත් ඕගොල්ලෝ ජීවිත කාලෙම like පොඩි මිස්ටේක්ස් වෙන්න පුළුවන්. ඒ මිස්ටේක්ස් වල ඕගොල්ලෝ මුළු ජීවිතේම ණය වෙලා තමයි ඊට පස්සේ ඉන්න වෙන්නේ. ඉතින් කොහොමද මේවා අවොයිඩ් කරන්නේ? normal ඒවා. හැබැයි මේවා අවොයිඩ් කරන්න. එතකොට Tamanට හොඳට ජීවිතේ හදාගන්න පුළුවන්. දැන් මේ වීඩියෝ එක ගන්න එපා මේ ඩිමෝටිවේෂන් හැටියට. මම ඇත්ත තත්ත්වය කියන්නේ අනික මේක හොඳට අවොයිඩ් කරන්නත් පුළුවන්. හිතන්න එපා අවොයිඩ් කරන්න බෑ කියලා. ඒ කියන්නේ හැමෝම ණය වෙනවා කියලා හිතන්න එපා. මේවා හොඳටම අවොයිඩ් කරන්න පුළුවන් හරියට ස්මාර්ට් එකට හිටියනම්. දැන් ගොඩාක් කට්ටිය ගොඩාක් සක්සස්ෆුල් වෙලා ඉන්නවා. ඒ කියන්නේ සක්සස්ෆුල් නැති කට්ටියක් ඉන්නවා. ඒ කියන්නේ ණය වෙලා එහෙම කට්ටියකුත් ඉන්නවා. අනිත් පැත්තෙන් ගත්තොත් threshold එකේ හොඳටම සක්සස්ෆුල් වෙච්ච කට්ටියක් ඉන්නවා. ඉතින් ඒක මම කියන්නේ life choices. දැන් මම ඔයගොල්ලන්ට 7ක් දෙන්නම්. මේ ණය නැතුව කොහොමද ඕස්ට්‍රේලියාවේ ස්ටුඩන්ට් කෙනෙක් හැටියට ඇවිල්ලා ජීවිතේ හදාගන්නේ. දැන් මේ මගේ එක්ස්පීරියන්ස් මගේ ටිප්ස් තමයි. පළවෙනි ණය වෙන්න පුළුවන් පොයින්ට් එක මොකද්ද? අපි ඔක්කොමලා දන්නවා ටියුෂන් ෆීස්, ස්ටුඩන්ට් ෆීස්. normal Australian කෙනෙක් citizen කෙනෙක් අපි කියමු 1500ක් නම් යුනිට් එකකට ගෙවන්නේ. international student කෙනෙක්ට 4000ක් ගෙවන්න ඕනවා. ඒ කියන්නේ 1/4 of the price. එතකොට අපි ගත්තොත් අපි ණය වෙනවා ලොකු ගානකින්. දැන් ඕක තමයි මේන් මේක. ඒ කියන්නේ මේන්ම අපේ සල්ලි ගොඩාක් ඕකට ටියුෂන් ෆී එකට තමයි යන්නේ. දැන් ඕක අපිට නැරේට් කරන්න පුළුවන්. ඕක පරිස්සමෙන් හැබැයි කන්ට්‍රෝල් කරන්න. ඒ කියන්නේ තියෙන ෂිෆ්ට්ස් ටික ඕගොල්ලෝ කරන්න. ඕගොල්ලෝ part time jobs තියනවා නම් ඒවා තියෙන ෂිෆ්ට්ස් ටික කරන්න. බජට් එකක් හදාගන්න. මම මෙදා වෙනකොට මේ ගාන කලෙක්ට් කරලා තියන්න ඕනේ. එතකොට මම ඒ ගාන කලෙක්ට් කරන්න මම ෂිෆ්ට්ස් කොච්චරක් කරන්න ඕනේද? මට ෂිෆ්ට්ස් කොච්චර මිස් කරන්න පුළුවන්ද? ඒ කියන්නේ සමහරවල ඒකත් හදන්න. දැන් සමහරවලට ඕගොල්ලෝ කම්මැලි හිතලා අද යන්න ඕනේ, අද යන්න ඕනේ හැමෙම කියලා හිතෙනවා. අන්තිමට බලන් ගියාම ෂිෆ්ට්ස් ඔය හරියට කරලා නැහැ, අතේ සල්ලිත් නැහැ. ඒක නිසා මම කියන්නේ ප්ලෑන් එකක් තියාගන්න. හරි. ඔයාලට මිස් කරන්න පුළුවන් කී කොච්චරද කියලාත් ඔලුවට ගන්න. මේ දැන් කරන ජොබ් එකේ රේට් එකත් එක්ක ඔයාලට කොච්චරක් ඉතුරු වෙනවද? රෙන්ට් අරවා මේ ඔක්කොම ගියාට පස්සේ ඔයාලට ෆී එක හොයාගන්න පුළුවන්ද? ඔයා තව මොන හරි ෆ්‍රීලාන්සින් දෙයක් කරන්න ඕනේද? තව එක්ස්ට්‍රා ඉන්කම් එකක් හොයාගන්න. beforehand plan කරන්න. අන්තිම මොහොත වෙනකන් ඉන්න එපා. because ඔයා නිකන් drift වෙවි යනවා නම් අන්තිම මොහොතේ ණය වෙලා ඉන්නකොට ඔයාට අන්තිමට කරගන්න දෙයක් නැහැ. ඊට පස්සේ කට්ටියකින් ඉල්ලන්න වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ගෙවා ගන්න ඔයා තව වැඩ කරන්න වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ගෙවුවට පස්සේ ආයෙ ඔයා ණයකට වැටෙනවා. ඕක නිකන් යන සයිකල් එකක්. ඔයගොල්ලෝ තේරෙනවද? ලොකු සයිකල් එකක්. අනික මේක හැමෝම ෆේස් කරනවා. හැමෝම ෆේස් කරනවා. හැබැයි Taman ස්ට්‍රැටජිකලි හිතන්න කොහොමද මම මේ ටික ගෙවා ගන්න පුළුවන්. හරි. මම කොච්චර ෂිෆ්ට්ස් කරන්න ඕනද? දැන් මම මොකද ඊළඟ මගේ ප්ලෑන් එක? future එක බලන්න with facts and figures. ඒ කියන්නේ නිකන් හිතන්න එපා I might, I should, මේක මෙහෙම වෙයි. එහෙම හිතන්න එපා. ගණන් හදලා බලන්න ඔයගොල්ලෝ ඇත්තට කවර් කරන්න පුළුවන්ද කියලා. ඒක නිසා ඒකට කවර් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ ෆීස් තනියෙන් හොයාගන්න හිතනවා නම් හෙන අමාරුයි. හැබැයි depends on the university. සමහර universities වල එච්චර ගණන්ුත් නැහැ. ඒතකොට ඒ වගේ universities වලට යනවා නම් plan එකක් හදාගන්න කොහොමද මම මේක balance කරන්න ඕනේ කියලා. because මේක biggestම මම කියන්නේ debt එකක්. ඇත්තට මේ කියන්නේ පොඩි හීන් නූලෙන් එහෙම මෙහෙම දෙයක් වුණොත් ඉවරටම ඉවරයි. ඒ කියන්නේ ලොකු කාලයකට ඔයගොල්ලන්ට ණය වෙන්න වෙනවා. දෙවෙනි කාරණාව, දෙවෙනි පොයින්ට් එක. මේක මම ගොඩාක් දකිනවා, මම ගොඩාක් මේක කියනවා. ලයිෆ්ස්ටයිල් එක අප්ග්‍රේඩ් කරන එක. දැන් ලයිෆ්ස්ටයිල් එක අප්ග්‍රේඩ් කරනවා කියන්නේ දැන් මෙහි ආවට පස්සේ ඔක්කොමලා ආසයි. ඉතින් මෙහි ලයිෆ්ස්ටයිල් එක දකිනවා අලුත් ඇඳුම්, අලුත් ෆෝන්, ලේසියෙන් ගන්නත් පුළුවන්, පේමන්ට් ප්ලෑන්ස් වලට යන්න පුළුවන්, කාරුත් ගන්න පුළුවන්, අඩු පේමන්ට් ප්ලෑන්ස් වලට, ඇඳුම්ුත් ගන්න පුළුවන් පේමන්ට් ප්ලෑන්ස් වලට, ෆෝන්ද ඕන එකක් මෙහි පේමන්ට් ප්ලෑන්ස් වලට ගන්න පුළුවන්. මම හිතන්නේ මේ ළඟදී දැන් මේ ආයි ඉම්ප්ලිමන්ට් කරා කෑමත් ගන්න පුළුවන් පේමන්ට් ප්ලෑන් වලට. ඉතින් මම දන්නේ ලෝකෙ කොහෙටද මේ යන්නේ කියලා. ඒ කියන්නේ කෑම එකක්වත් afford කරන්න බැරි නම් පේමන්ට් ප්ලෑන් වලට කෑම එකක් යනවා නම් මේ අපේ ජෙනරේෂන් එක ණය කරන්නමයි හදන්නේ. දැන් ඕකේ සීන් එක කියන්නේ ලොකු දෙයක්. අපි කියමු කාර් එකක් වගේ ඔයා ආසයි. හැබැයි ඔයාට afford ඔයාට කෑෂ් දීලා ගන්න බෑ. ඒතර ඔයා හැබැයි ලොකු කාර් එකක් ආසයි. ඒගොල්ලෝ ඔයාට පෙන්නනවා මේ වගේ පොඩි ඉන්ස්ටෝල්මන්ට්ස් වලින් ගෙවන්න. දැන් ඒ ඉන්ස්ටෝල්මන්ට් එක ඔයගොල්ලෝ හිතන්න ඒක ෆුල් මාකටිං සීන් එකක්. ඒ කියන්නේ ඔයාව අල්ල ගන්න තමයි ඒගොල්ලෝ බලන්නේ. එතකොට ඔයාව අල්ල ගත්තට පස්සේ ඔයා
ඒගොල්ලෝ ඉන්ට්‍රස්ට් ඒවා මේවත් එක අන්තිමට යනකොට අවුරුදු 7ක් 8ක් 10ක් ඒ වහනට ගෙවනවා ඉන්ට්‍රස්ට් එක ඩබල් ඔයා ගෙවලත් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ඒ විදිහට ඒක හදනවා ඔයගොල්ලෝ පොඩි ගාණක්. ඒ කියන්නේ කියනවා 45000 වාහනයක් ඔයාට නිකන් 100යි සතියකට කියලා 100 නිකන් අර වැඩි දැනෙන්නේ නැහනේ. අන්න ඒ වගේ කියලා අන්තිමට බලනකොට ගණන් හදලා බැලුවොත් ඔයා ඩබල්ම ගෙවලා තියෙන්නේ. ඒක නිසා ඕවා very common. ඒ කියන්නේ ඕවා මම මේ පොඩි එක්සැම්පල් එකක් දුන්නේ. හැබැයි ඕවා ඇඳුම් වලට තියෙන ගොඩාක් කටිය ඇඳුම් උත් දැන් ගන්නවායි. දැන් අපි කියමු $45 ඇඳුම නම් ඒගොල්ලෝ කියනවා $5ක් සතියකට අර එහෙම කියලා හරි. එහෙම හිතමුකෝ. හැබැයි ඔය වගේ purchases ඔය ඊට පස්සේ කීයක් කරන්න පුරුදු වෙනවද? අන්තිමට බලනකොට ඔයාලට track කරන්නත් බෑ. ඔයාගේ credit rating එකක් තාවෝ ඊට පස්සේ ඔයාලට අන්තිමට saving එකකුත් නැහැ. ඒක නිසා මෙහෙ ආවට ආවම ඒ lifestyle එක upgrade නැත්නම් living to a standard කියලා හිතන්න එපා. ඒ කියන්නේ Taman තාම build කරන ගමන්. ඒ කියන්නේ මම මේ කියන්නේ struggling game එකක් දීලා ඒ කියන්නේ තමන්ගේ life එක build කරන්න ඉන්න කට්ටියට. හිතන්න එපා මම මේ standard එකේ ඉන්න ඕනේ, මට මේ ඇඳුම ඕනේ, අර ඇඳුම ඕනේ. ඒ කියන්නේ ඇත්තට ඕන නැත්තම් ගන්න එපා. ඒ කියන්නේ තමන්ගේ lifestyle choices වලින් තමයි ලොකු ගොඩාක් මේ ලෝකේ ගොඩාක් කට්ටිය students ලා විතරක් නෙමෙයි ලෝකේ ගොඩාක් කට්ටිය අප්ග්‍රේඩ් කරනවා ලයිෆ්ස්ටයිල් එක faster than the income. ඒ කියන්නේ Tamanට එන income එකේ ගානට වඩා ලයිෆ්ස්ටයිල් එක අප්ග්‍රේඩ් කරලා ඉවරයි. දැන් normally for example මගේ දැන් වැඩ කරන තැනෙත් ඉන්නවා. ඉතින් ඒක normal. ඉතින් මගේ වැඩ කරන තැනේ ඉන්නවා. එයාගේ පඩිය වැඩි කරා. පඩිය වැඩි කරපු ගමන්ම එයා මොකද්ද කරේ? හොඳ Porsche එකක් ගත්තා. Porsche SUV එකක්. මං අහුවා මේ Porsche එකට කීයක් යනවද කියලා. එයා කිව්වා මෙච්චර ගාණක් යනවා කියලා. එයාගේ පඩියෙන් භාගයක්ම Porsche එකට යනවා. ඒතකොට ඉතුරු භාගයෙන් තමයි රෙන්ට් එක ගෙවන්නේ, කන්නේ බොන්නේ. ඒතකොට රිම් එක කියන්නේ දැන් Porsche එකට ඊට පස්සේ එයාගේ වින්ස්ක්‍රීන් එක කැඩුනා. ඒ කියන්නේ පොඩි වින්ස්ක්‍රීන් ක්‍රැක් එකක් වුණා. ඒකත් වෙන ගණන්නේ. ඒකට ඉතුරු භාගය යනවා. ඒතකොට ඔහොම ගත්තොත් ඒ කියන්නේ මේ ප්‍රයිස් එක යටට යන මේ අයිටම් එකකට මෙයා තව වැඩියෙන් ගෙවනවා just to keep up the standard. දැන් ඔය ආසාවල් මාත් ආසයි. මාත් ගොඩාක් ආසයි. මටත් පුළුවන් නම් මම Porsche එකක් ගන්න. හැබැයි Taman දැනගන්න ඕනේ Tamanගේ තත්ත්වය මොකද්ද? මේකද හරි වෙලාව ගන්න. ඒ කියන්නේ ගන්න කිසිම Tamanගේ account එකට එහෙම ලොකුවට affect වෙන්නේ නැත්තම්. ඒ කියන්නේ දැන් ඔය වගේ item එකක් අරන් ඔයාට ඒක nothing වගේ නම් yes. ඒ කියන්නේ ඔයාට afford කරන්න පුළුවන්. හැබැයි ඒක ඔයාගේ account එකට, bank account එකට ඔයාගේ සල්ලි වලට ලොකුවට ඒක hit එකක් වෙනවා නම් ගන්න එපා. පොඩ්ඩක් hold කරන් ඉන්න ඔයා ඒ තත්වෙට එනකම්. ඒක ටිකක් අමාරුයි. මාත් balance කරන ගමන් ඉන්නේ. ඒක නිසා ඕගොල්ලොත් ඒක කරන්න. තුන්වෙනි point එක මම ලියලා තියෙන්නේ නැත්තම් අමතක වෙනවනේ. අනිත් එක තමයි ඕගොල්ලන්ට working limitations. දැන් ඕගොල්ලන්ට ගොඩාක් working limitations තියෙනවා. පැය 20යි මෙච්චරක් පුළුවන්. student කාලේ දැන් මම කොවිඩ් කාලෙත් හිටියා. ඒතකොට unlimited working hours තිබ්බා. ඒක නිසා මට පොඩි heads up එකක් තිබ්බා. මට අම්බානක වැඩ කරන්න. දැන් working limitations එක මම පොඩි example එකක් තියන්නම්. දැන් ඔයගොල්ලෝ මම මේ කතා කරන්නේ ඔයගොල්ලෝට අම්බානක සල්ලි හම්බ කරන්න ආස කට්ටියට. ඒ කියන්නේ ගේමක් දීලා මට තව වැඩ දෙන්න. ඕගොල්ලෝ පොඩ්ඩක් බලන්න freelance projects. ෆ්‍රීලාන්ස් ප්‍රොජෙක්ට්ස් කියන්නේ ඔයා සබ් කොන්ට්‍රැක්ටර් කෙනෙක් හැටියට. සබ් කොන්ට්‍රැක්ටර් කියන්නේ ඔයා අපි කියමු ඔයා වීඩියෝග්‍රාෆර් කෙනෙක් නම් මම එක්සැම්පල් එකක් දෙන්නේ. ඔයා වීඩියෝග්‍රාෆර් කෙනෙක් නම් ඔයා වීඩියෝ ෂූට්ස් කරනවා. එතකොට එක ෂූට් එකකට ඔයා කියනවා ඔයාගේ ප්‍රයිස් එක 400ක්. හැබැයි ඒක ඔයාගේ ABN එකට. ඒ කියන්නේ බිස්නස් එකක් හැටියට සබ් කොන්ට්‍රැක්ටින් කියන්නේ බිස්නස්. එතකොට දැන් ඒක වැටෙන්නේ අර පැය ගානට because ඒක ඔයා ෆ්‍රීලාන්සර් කෙනෙක් හැටියට කරන්නේ. ඉතින් මේ එක්සැම්පල් එකක් මම දුන්නේ. තව පොඩ්ඩක් ඔක ගැන රිසර්ච් කරන්න ටැක්ස් ඒවා මේ කොහොමද කරන්න කියලා. හැබැයි ඕගොල්ලෝ ඒ වගේ ඇවිනියුස් උත් යන්න පුළුවන්. ඕගොල්ලෝ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් නම් මොකක් හරි ෆිට්නස් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් නම් අන්න ඕගොල්ලෝගේ threshold එක හම්බ කරන threshold එක තමයි ඔය වැඩි කරන්නේ. එතකොට ඔයාට අර පැයට 20ට වැඩ කරන එක ටැක්ස් එකට කරන්න පුළුවන්. හැබැයි ඔයාට ෆ්‍රීලාන්ස් ප්‍රොජෙක්ට්ස් උත් කරන්න පුළුවන්. හිතන්න එපා ඔස්ට්‍රේලියාවේ විතරක් කියලා. ඔන්ලයින්ම ටාගට් කරන්නේ. ඔන්ලයින් ඔඩියන්ස් එකක් ඉන්නවනේ ලෝකෙ වටේම ඉන්නවනේ. එතකොට ඔන්ලයින් දේවල් අපි කියමු ඔන්ලයින් ෆිට්නස් ඉන්ස්ට්‍රක්ටර් නැත්නම් ඔයාට මෙහෙ ඩාන්සින් ඔයාට ඩාන්සින් කරන්න පුළුවන් නම් ඩාන්සින් ඉන්ස්ට්‍රක්ටර් තව මොනවද ෆොටෝග්‍රැෆි වීඩියෝග්‍රැෆි ඔය වගේ ගොඩාක් ෆ්‍රීලාන්ස් දේවල් තියෙනවා. මම මේ very common මේවා තිබි. තව ගොඩාක් යුනික් යනවා නම් ඔයගොල්ලන්ට ගාඩන් මොකද ලෑන්ඩ්ස්කේප් ගාඩන් මොකද ඒකට කියන්නේ ගාඩන් අර මේ සුද්ධ කරලා ඒව මේව කරන්නේ. අන්න ඒකත් ලොකු ඉන්ඩස්ට්‍රි එකක්. මේ ගොඩක් තරුණ කට්ටිය කරන ඔය ගාඩන් හදලා ඒ කියන්නේ ග්‍රාස් එක මෝ කරලා ඊට පස්සේ ඔය ගාඩන් මේන්ටෙනන්ස් අර අන්න ඒවටත් හොඳ ගණන් ගෙවනවා. ඉතින් ඒක පුළුවන් නම් ඒවා ඕගොල්ලෝ ආස නම් කරන්න. ඒ වගේ opportunities ඕන තරම් තියෙනවා. hard working opportunities.
ඉතින් ඊළඟ එක ඉතින් ওই work limitation එක තමයි හතරවෙනි එක rent trap and room sharing struggles. එතකොට rent trap එක තමයි අනිත් එක. දැන් මේකෙන් උඩ debt යන්න පුළුවන්. මම ඇත්තට දැක්කා ගොඩාක් කට්ටිය මෙහෙ ඇවිල්ලා පටන් ගැනීමෙම මේ හොඳ රෙන්ට් එකට apartment එකක් ඕනේ. මට මේ pool එකක් එක්ක apartment එකක් ඕනේ. gym එකත් එක්ක apartment එකක් ඕනේ. අරකයි මේකයි කියලා. අර Porsche එකේ කතාවමයි. පඩියක් ආවට පස්සේ ඒකෙන් භාගයක් මේ රෙන්ට් එකට යනවා. දැන් මේක කොහොමද avoid කරන්නේ? ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ පඩියෙන් කීයක් එනවද? එතකොට ඔයාට රෙන්ට් එකක් කියන්නේ ඒක සතියකින් විතර මැක්සිමම් මම කියන්නේ මේ ස්ටුඩන්ට් කාලේ සතියකින් විතර හොයාගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මාසෙකට සති 4ක් නම් පළවෙනි සතියෙම තමන්ගේ රෙන්ට් එකේ ගාණ තමන්ට හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒක තමයි තමන්ගේ රෙන්ට් එක. ඔයගොල්ලෝ තේරෙනවද? සති ඕන පොඩි පුෂ් එකක් දෙමුකෝ 1.5 weeks කියලා. ඒක very hard push එකක්. හැබැයි මම suggest කරන්නේ සතියකින්. ඒ කියන්නේ දවස් 5න් හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ තමන්ගේ මාසේ රෙන්ට් එක. අන්න ඒ ගාණ තමයි ඔයගොල්ලන්ට afford කරන්න පුළුවන්. දැන් මේකේ ප්‍රශ්න වෙලා තියෙන්නේ ගොඩාක් කටිය පුෂ් කරනවා ලොකු තැන් වලට ලොකු apartments වලට. ඇයි අපේ ගෙදර ලස්සනට තියෙන්න ඕනේ අරකයි වෙන්නේ නෑ. ඔයගොල්ලෝ ස්ට්‍රග්ලින්. ඔයගොල්ලෝ ස්ටුඩන්ට්ස්ලා. ඔයගොල්ලෝ ගේමක් දෙන්න ඉන්නේ. එතකොට ඔයගොල්ලෝ ගොඩාක් වෙලා එළියේ ඉන්නේ. යුනි යනවා, ජිම් යනවා, වැඩ කරනවා, අරව මේව කරනකොට ඇත්තට ගෙදරට එන්නේ නිදා ගන්න විතරයි. යුයි බඩු ටික තියාගන්න විතරයි. ඉතින් පොඩි රූම් එකකට යන්න. රූම් ඒ කියන්නේ මේ රූම් ෂෙයාරින් හවුස් වලට ගිහිල්ලා පොඩි ගාණයි ඒවා. ඒ කියන්නේ ඒවත් දැන් නම් ඉතින් ටිකක් ගන්න. මම ගෙවුවා 680ක් ඒ කාලේ. ඒක මාරම චීප් ඇත්තට 680ක් කියන්නේ වෙරිම චීප්. අන්න ඒ වගේ වයි ගොඩාක් සේව් කරන්න. because හරි කාලයක් ආවට පස්සේ ඔයගොල්ලෝ අප්ග්‍රේඩ් කරන්න. ඒ කියන්නේ මම කිව්වා වගේ අරගේ threshold එක බලන්න ඔයගොල්ලෝ afford කරන්න පුළුවන්ද බැරිද? ඊට පස්සේ ඒ වගේ එකකට යන්න. හැබැයි පටන් ගැනීමෙම යන්න එපා because ඒ වගේ එකක් වුණොත් ඔයගොල්ලෝ ගෙවා ගන්න බැරි වුණොත් එතකත් ඔයාගේ මේ මොකද්ද මේ ක්‍රෙඩිට් රේටින් එකට මට මතක හැටියට අවුලක් වෙනවා. නැත්තම් ඔයාගේ history එක landlord history. එතකොට ඔයාට අර ගෙවා ගන්න බෑ. අරකයි මේකයි issues එහෙම bad record එකක් bad history record එකක් ඔය ඔක්කොම එනවා. ඉතින් ඕවා දාගන්න එපා පටන් ගැනීමෙම because මේක අනාගතොත් පටන් ගැනීමෙ ඉස්සරහට ඔයාට මොකක් හරි ලස්සන ගෙදරකට හරි ලස්සන apartment එකකට හරි rent එකට යන්න පුළුවන් නම් ඔයාට ඒව හම්බ වෙන්නේ නැහැ because ඔයාට bad history එකක් තිබිලා තියෙනවා. ඒක තමයි හතරවෙනි එක. පස්වෙනි එක මේකත් ටිකක් සිමිලර් එකක්. ඔය කා කල්චර් ඒව මේව මම දැන් ඒක කවර් කරා. ඒ කියන්නේ අර වාහනයක් ණයට ගන්න එක පුළුවන් වාහනයක් විතර ගන්න. මගේ ෆස්ට් වාහන එක මම ගත්තේ Nissan Pulse එකක් 3500ක් හරි 400ක් හරි මට හරියට මතක නැහැ. ඒක මම ගත්තේ ෆුල් මගේ පර්පස් එක අර මල් ඩිලිවරි එක කරන්න. ඒතකොට ඒකෙන් මම අම්බානක හෙව්වා. ඉතින් පටන් ගැනීමේ පොඩි ලඩි වාහනයක් ගන්න. ඒ කියන්නේ වැඩ කරන අර මං කිව්වා වගේ වැඩ කරන ලඩි වාහනයක් ගන්න පොඩි ගානක. හොඳට return of investment. ඒකත් හිතන බිස්නස් එකක් හැටියට. මම මේ වාහනේ ගත්තා නම් මේකේ පෙට්‍රල් කොච්චරක් කන්සියුම් කරනවද? හරි. මට එතකොට මොන ජොබ් එකද කරන්න පුළුවන්? මං එතකොට මේකෙන් කොච්චරක් හම්බ කරනවද? මේකේ බ්‍රේක් ඉවන් වෙන්නේ. ඒ කියන්නේ 3000 ගාන හොයන්න මට කොච්චරක් කල් යයිද මේ වාහනෙන්? එතකොට මම මේකේ කොච්චරක් අවුරුද්දකට හොයන්න පුළුවන්ද? අන්න එහෙම බිස්නස් එකක් හැටියට වගේ හිතන්න. because තමන්ගේ පළවෙනි ටික අනවශ්‍ය දේවල් වලට වියදම් කරන එකට වඩා ඒ ගන්න දේෙන් පුළුවන් තරම් බෙනිෆිට් එක ගන්න බලන්න. ඒක පස්වෙනි එක. හයවෙනි එක තමයි emotional and mental debt. දැන් ඕගොල්ලෝ මෙහි ආවට පස්සේ ඊළඟ ගොඩක් කටි මේක කතා කරන්නේ නැහැ. හැබැයි මම ආසයි මේක ගැන කතා කරන්න because මේක තමයි ඔයාව ඇදන්ම යන්නේ. මේ පොයින්ට් එක නැති වුණොත් ඉවරටම ඉවරයි. දැන් emotional and mental debt කියන්නේ මෙහි මම දැන් කියවනේ ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕන. ගොඩක් කට්ටිය එහෙම සපෝට් කරන්න කියලා නෑ money wise. ඒ කියන්නේ mentally හරි එහෙම ඔයා එතකොට ඔයාගේ මනස පුළුවන් තරම් මෙහි දේවල් වෙයි ඔයාගේ මනස කඩන්න. ඒක normal. It's life. ඉතින් ඒක හිතන්න ඒක part of self growth. දැන් ඔයා මනස යටට දාගත්තොත් ඔයාට ඔය එකකින්වත් එළියට එන්න බෑ. අපි කියමු දැන් ඔයා ණය වෙලා ගොඩාක් ඉන්නවා නම් ඔයා මනස කඩන් වැටුනොත් ඔයා ජීවිත කාලෙටම ණය ඒක කවදා හරි ඔයාට මුහුණ දෙන්න වෙනවා. එතකොට කොහොමද මේක? තමන් පොසිටිව් වෙන්න. මම නම් කියන්නේ ජිම් එකට හැමතිස්සෙම යන්න. ජිම් එක හොඳ ඇවිනියු එකක්. තමන්ගේ මනස ස්ට්‍රෝං, මනස කෙලින් තියාගෙන. අයි බොඩි මොකද්ද කියන්නේ? බොඩි ස්ට්‍රෝං, මයින්ඩ් ස්ට්‍රෝං කියලා මොකද්ද කියන්නේ? ඒක ඇත්තට ඇත්ත. ඒ කියන්නේ පුළුවන් තරම් ජිම් එකට යන්න. හොඳට ඇඟ හදාගන්න. ඒ කියන්නේ මේ ෆිට්නස් ඒව මේව තියාගන්න. not specifically ඇඟ හදාගන්න, but ෆිට්නස් එක එහෙම තියාගන්න. ඒකෙන් මනස කෙලින් කරන් තියාගෙන ඉන්න බලන්න. because මනස වැටුනොත් අනිත් ඔක්කොම කඩාගෙන වැටෙනවා. ඊට පස්සේ ඔයාලට කවදා හරි ඒකට මූණ දෙන්න වෙනවා. හැබැයි ඔයා කවදාවත් මූණ දෙන්නේ නැත්නම් තව ඩෙට් එක උඩට
යනවා. ඒක නිසා ඒකත් මූණ දෙන්න බලාගෙන ඉන්න එතන වට ගන්න එපා. 7 වෙනි එක මම කියන්නේ දැන් මම මේ ඔක්කොම ඔයගොල්ලෝ ඇත්තට මේක ගන්න එපා නෙගටිව් කියලා. 7 වෙනි එක තමයි ගොඩාක් ස්ටුඩන්ට්ස්ලා දිනනවත් එක්ක. ඒ කියන්නේ ස්මාර්ට් ස්ටුඩන්ට්ස්ලා මම දැකලා තියෙනවා ගොඩාක්ම ස්මාර්ට්. ඒ කියන්නේ ඔය ෆීලිංගස් වලට එන්න දෙන්නේ නැහැ, අනවශ්‍ය වියදම් කරන්නේ නැහැ, හොඳට හැම එකක්ම හිතලා බලලා කරන්නේ, සල්ලිත් හරියට බැලන්ස් කරලා ඕනතරම් මං දන්නේ කට්ටිය ඉන්නවා who are very successful. එතකොට ඕගොල්ලෝ මේ ගේම් එක දෙන්න ඕනේ මෙන්න මෙහෙම කවර් කරන් S2 මෙහෙම ඒ කියන්නේ සයිඩ් එක මෙහෙම කවර් කරන් කෙලින් තමන්ගේ විෂන් එක ගැන විතරක් හිතලා ඒකට වැඩ කරන්න. කොහොමද මම මේකෙන් ගොඩ යන්නේ? අරකයි මේක. අනිත් ඒවා බලන්න යන්න එපා. මෙහෙම අනිත් එක්කෙනා මොනවද කරන්නේ? මාත් ඒක කරන්න ඕනේ. අනිත් එක්කෙනා මොනවද කරන්නේ? මාත් ඒක කරන්න ඕනේ. එහෙම ඕනේ නැහැ. තමන්ගේ ලයිෆ් එක තමන් තමයි හොඳටම දන්නේ. වෙන කාටවත් ඇඩ්වයිස් එකක් දෙන්න බෑ තමන්ගේ ලයිෆ් එකට. ඒගොල්ලෝ පොයින්ටර්ස් දෙන්න පුළුවන්. ඔයා ඒවා අරන් කන්සිඩර් කරන්න ඕනේ තමන්ගේ කැපැසිටි එක මොකද්ද කියලා. ඒක නිසා තමන්ගේ ෆයිනල් ගෝල් එක තමන්ට තමයි ආйти. ඒක ස්මාර්ට්ලි පාවිච්චි කරන්න. එහෙනම් මේ පොයින්ට්ස් ටික අහලා හොඳට මොටිවේට් වෙලා ස්මාර්ට් වෙලා එන ඔයගොල්ලෝ දැන් දන්නවනේ ගොඩක් දේවල්. ඒක නිසා ඒකට අනුව ජීවිතේ හදාගන්න. ප්ලෑන් එකක් තියාගන්න. 5 year plan එකක්, 6 year plan එකක්. මම මේම කරනවා. ඩෙඩ්ලයින්ස් තියාගන්න. හැම එකටම ඩෙඩ්ලයින් එකක් දාන්න. ගොඩක් කටිය ඩෙඩ්ලයින්ස් දාන්න. එතකොට ඔය වැඩක් වෙන්නෙත් නැහැ. හිතන්න. ඊළඟ සතිය වෙනකොට මම මෙච්චර මේ ටික කරනවා no matter what. අද රෑ නිදා ගන්න කලින් මම මේ ටික කරනවා. ඩෙඩ්ලයින් එකක් Taman දාගන්න පුරුදු වෙන්න. ඩෙඩ්ලයින් එකක් දැම්මට පස්සේ තමයි Taman වැඩ කරන්නේ. ඩෙඩ්ලයින් එකක් නැත්තම් කිසිම හේතුවක් නැහැ කාටවත් වැඩ කරන්න. ඒක නිසා ඩෙඩ්ලයින් එකක් Tamanට තියාගෙන ඉන්න. එහෙනම් ඉතින් ඔයගොල්ලෝ මේ ටික අහලා හොඳට ගේමක් දෙන්න ඉතින්. එහෙනම් ජය වේවා.